සුබ දවසක් ඉෂුෆාම් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන පාරම්පරික ගොවිතැන් ක්‍රමයක් වන හේන් ගොවිතැන පිළිබඳව අපි අද බලමු. වැසි ජලය පමණක් යොදාගෙන සිදු කරන හේන් ගොවිතැනේදී ප්‍රධාන වශයෙන් එළවලු, ධාන්‍ය, රනිල ආදී කෙටිකාලීන භෝග වර්ග පමණක් වගා කරනවා. මෙහිදී වනාන්තරයක කොටසක් තෝරාගෙන අවුරුදු කිහිපයක් එක දිගට වගා කරනවා. දිගින් දිගටම එකම භූමියේ වගා කරන විට පාංශු ඛාදනය, පෝෂක අඩුවීම ආදිය නිසා සශ්‍රීකත්වය පිරිහෙනවා. එවිට වෙනත් ස්ථානයක හේනක් සෑදීම සිදු කරනවා. මෙහිදී ඉඩම් මාරු ක්‍රමය ක්‍රියාත්මක වන අතර අතීතයේ හේනක් සඳහා භූමිය වෙන් කිරීමේදී ගමේ ප්‍රධානියාගෙන් අවසර ලබා ගත යුතු වෙනවා. මෙමගින් නිකරණයේ සිදු වූ වන විනාශය හම වෙනවා. ශ්‍රී ලංකාවේ හේන් වගාව සැකසීම ආරම්භ කරන්නේ ජනජූලි මාසවලයි. මෙම කාලයේදී වනාන්තරයේ එක් ස්ථානයක් තෝරාගෙන කැලෑ කපා එම ස්ථානය ගිනි තබනවා. මෙම කාලවල වර්ෂාව රහිත බැවින් අගෝස්තු මාසයේදී පමණ ගිනි තැබීම සිදු කරනවා. එහිදී ඉතිරි වන නොපිලිස්සූ ලී භාවිතයෙන් හේන වටා දඬුවැටක් සකස් කරනවා. කැලෑ කැපීමේදී විශාල ගස් ඉතිරි කරන අතර ඉන් එක ගසක් මත සතුන්ගෙන් ආරක්ෂා වීමට පැලක් තනනවා. කැලෑව පිලිස්සීමෙන් ලැබුණු අඩු ඉඩම පුරා සමාකාර විසිරුවා හැර බීජ සිටවනවා. හේන් වගාව තුළ බඩඉරුගු වගාව ඉතා ප්‍රචලිත වගාවක් වන අතර එය ආහාරයක් මෙන්ම ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙසද සැලකේ. බීජ සිටවා දින 90ක් 120ක් අතර කාලය තුළ බඩඉරුගුවල අස්වර නෙලීම සිදු කර හැකි අතර කරල් කහ පැහැ ගැන්වීම, ඇට තදවීම වැනි පරිණත දර්ශක උපකාරී කරගෙන අස්වර නෙලීම සිදු කරනු ලබනවා. හේන් ගොවිතැන පවුලේ ශ්‍රමය භාවිතයෙන් සිදු කරනු ලබන ගොවිතැන් ක්‍රමයක් වන නිසා අස්වැන්නෙන් වැඩි කොටසක් පරිභෝජනය සඳහා ගන්නවා. ජල අවශ්‍යතාවය අඩු කව්පි වගාවද හේන් ගොවිතැනේදී බොහෝ වශයෙන් වගා කරයි. කව්පි බීජ සිටුවා සාමාන්‍යයෙන් දින 3-5ක් අතර ප්‍රවාහනය වෙනවා. බීජ පැළ අවධිය දින 5-14ක් අතර වෙනවා. මෙහිදී මුල් පද්ධතිය ක්‍රමයෙන් වර්ධනය වන අතර මෙම අවධියේදී පැළතුණී කිරීම සිදු කළ යුතුයි. දින 14-21ක් අතර කාලය ප්‍රාථමික පත්‍රාවධියයි. මෙම අවධියේදී කඳ වඩාත් ශක්තිමත් වීම, මූල පද්ධතිය වඩාත් පුළුල් වීම සිදු වෙනවා. දින 21-35 අතර කාලය වැඩිීමේ අවධියයි. ශාක උස්ස සහ පත්‍ර ඝනත්වය වැඩිවීම, පාර්ශ්වික ශාකා හට ගැනීම ආරම්භ වීම, නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම මෙම අවධියේදී සිදු වෙනවා. දින 35-45 අවධිය මල් පිපීමේ පෙර අවධියයි. මෙම අවධියේදී ශාක පරිපූර්ණ වර්ධනයට ළඟා වීම, මල් පිපීම සඳහා සූදානම් වීම, මල් කිනිත හට ගැනීම ආරම්භ වෙනවා. දින 45-60 අතර කාලය මල් පිපීමේ අවධියයි. මල් කිනිති විවෘත වී මල් පිපීම, කව්පි මල් සාමාන්‍යයෙන් සුදු, කහ හෝ වයලට් පැහැයට හුරුයි. බහුතරයක් මල් උදෑසන විවෘත වී දහවල් කාලයේදී පරවෙනවා. පරාගණය බොහෝ විට ස්වපරාගණය. මල් පිපීමෙන් පසු සති 2-3ක් ඇතුළත කරල් ඇට හටගෙන අස්වනු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. කව්පි කරල් දුඹුරු පැහැයට හැරෙන විට අස්වර නැලීම සිදු කරනු ලබනවා. මෙලෙස නෙලාගත් අස්වැන්න හිරු රශ්මියෙන් දින 2-3ක් පමණ හොඳින් වියලා ගත යුතුයි. හොඳින් වියලුණු කව්පි කරල් උදැල්ලක් ආධාරයෙන් තලා ගැනීමක් සිදු කළ යුතුයි.
එමගින් කව්පි කරල් වලින් බීජ වෙන් කර ගැනීමට පහසු වෙනවා. මෙලෙස හොඳින් තලාගත් කව්පි කරල් කුල්ලක් ආධාරයෙන් පෙලීමට ලක් කරයි. මෙලෙස පෙලීමෙන් කව්පි කරල් වල අනවශ්‍ය කොටස් ඉවත් වෙලා කව්පියට පමණක් ඉතිරි වෙනවා. අතීතයේදී කොල්ල භාවිතයෙන් කව්පි අස්වන සැකසීම සිදු කළ අතර වර්තමානය වන විට කව්පි අස්වන සැකසීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනු ලබනවා. මුං වගාවද හේන් ගවි තැනේදී ජනප්‍රිය වගාවක්. හේන් කවිතනයේදී මිශ්‍ර භෝග වගාවක් පවත්වාගෙන යාම වල්පැලෑටි පාලනය සඳහා විශේෂ ක්‍රම නොයෙදීම මගින් පාංශු සංරක්ෂණය වෙනවා. ශ්‍රී ලංකාවේ ඉල්ලුමක් ඇති භෝග වර්ග වගා කිරීම සිදු කළහොත් එම භෝග සඳහා වෙළඳපොළක් තිබෙනවා. එසේම වැඩි දියුණු කරන ලද භෝග ප්‍රභේද ගොවීන්ට හඳුන්වා දීම, පසුවස්වන තාක්ෂණික දැනුම ලබා දීම, ගොවීන්ට දියුණු වගා රටා හඳුන්වා දීම ආදිය මගින් ඒකීය භූමියකින් ලැබෙන අස්වැන්න වැඩි කළ හැකියි. එසේම ඉඩම් මාරුව වෙනුවට භෝග මාරුව යොදා ගැනීම මගින් වනාන්තර විනාශයද වැළකෙනවා. හේන් ගොවිතැනේ වාසි බැලුවතින් අවශ්‍ය ප්‍රාග්ධනය අඩුයි. රසායනික පොහොර යෙදීම ආදිය සිදු නොවන නිසා යෙදවුම් සඳහා යන වියදම අඩුයි. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා නොවන නිසා එමගින් සිදුවන පරිසර දූෂණය අඩුයි. මිශ්‍ර භෝග වගා පද්ධතියක් ඇති නිසා සමතුලිත ආහාරයක් ලබා ගැනීමට හැකි වෙනවා. පවුලේ ශ්‍රමය යොදාගෙන සිදු කළ හැකි වගා ක්‍රමයක් තමයි හේන් ගොවිතැන කියන්නේ. භෝග විවිධාංගීකරණය සිදුවන බැවින් අවදානම හා අඩමානය අඩුයි. පසු පිලිස්සෙන බැවින් රෝග හා කෘමි පලිබෝධ විනාශ වෙනවා. වර්ෂාව පමණක් උපයෝගී කරගන්නා බැවින් ජල සම්පාදනය කරන්න අවශ්‍ය නැහැ. විශාල ගස් නොකැපීම නිසා වන විනාශය අඩුයි. අස්වැන්න නෙලාගත් පසු ඉතිරි වන භෝග අවශේෂ වනසතුන්ට ආහාර පිණිස ලබාගත හැකි වෙනවා. හේන් ගොවිතැනේ අවාසි බැලුවොතින් ඒකීය ක්ෂේත්‍රඵලයකින් ලැබෙන අස්වැන්න අඩුයි. ඉහළ අස්වැන්න ලබා දෙන වැඩි දියුණු කරන ලද බීජ ප්‍රභේද භාවිතා නොකරනවා. ඉඩම් මාරුවක් සිදුවන නිසා ප්‍රාථමික වෘක්ෂලතා ගහනය අඩු වෙනවා. කැලෑලි කිරීමෙන් සතුන්ට ස්වභාවික ස්ථාන අහිමි වෙනවා. ස්වභාව සෞන්දර්ය විනාශය, ජල උල්පත් සිඳී යාම සිදුවිය හැකියි. පරිසර උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. ජෛව විවිධත්වයට හානි වනවා වගේම අත්හරින ලද ඉඩම් මුඩුබිම් බවට පත්වෙන්න පුළුවන්. ගිනි තැබීම නිසා හිතකර පාංශ ජීවීන් සහ පාංශ ව්‍යූහය විනාශ වන අතර පාංශු කාර්යනය සිදු වී පරිසර දූෂණය සිදුවිය හැකියි. පවුල් ජීවිත ගෙන යාමට සුදුසු ආර්ථික, සමාජ විද්‍යාත්මක සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීම හේන් ගොවිතැනේ අරමුණයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉෂු ෆාම් YouTube නාලිකාව තම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.
මෙම වීඩියෝව තුළින් හේන් ගොවිතැන පිළිබඳව දළ අදහසක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. තවත් කෘෂිකාර්මික වීඩියෝවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.